දැන් ආව යකෝ ටොපි කෑ ගහලා දැන් ටික දැන් දෙන්නනේ. තව ගන්න 11 මේ විමු ඔව් ඩිටෙක්ටිව් දාන්නන්නේ. ඩිටෙක්ටිව් දාන්න මේ මගේ පාට අරන් තියෙන්නේ මල්ක නෑ මල්ක නේද නෑ ඔව් මල්ක තමයි නොයිස් එක අයින් කරා. මල්ක මන්ටයිති පාට දාගන්න මල්ක නිල් දෙන්නක මල්ක මොයිස් මේක දාපන් ගානිල් පාට මොයිස් ඉල්ලන්න මේක දාපන් දැන් ගොඩක් ඉන්නවනේ කොයි මල්ක කොයි මල්ක මල්ක නැද්ද ඩිස් එකේ උඹ පාට කරන් කරන්න එපා පාට කරන් කරන්න එපා. මල්ක ඩිස් එකේ නැද්ද අරතන හරිද? පාට දීපන් මල්ක පාට දීපන් අරුගේ වෙන පාටක් දාගනි. හරි ඌ වෙන පාඩම් දාගත්තා. අපිට විමු මතද නිල් පාට බා. ඒක ගානිල් පාට ඉල්ලන්න නයිස් නයිස්. අනේ බං එන්නේ නෑනේ බං මේක. බේරි කෑ ගහන්න එපා ඉතින්. ඒ බුරුට කෑ ගහන්න. ඉරහත් තමයි එන්නේ. අද කුමාර බාප්පගේ වපුරවුවනේ. එයාගේ ජීලි අවශ්‍යලා මන්ට මේ මල්ක කියලා ඉන්නේ කවුද ඒක තමයි. ඌරත් එක්ක ඉන්නේ යාළුවෝ. කොයි එයා VC නැද්ද එයා මේකේ නෑ අරුත් එක්ක එකට ඉන්න ගමන් ගහන්නේ. ඔය කතා කරලා ඉන්නේ. හරි 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 ඔය තිබ්බේ නැවිගේෂන් එකේ බොඩිය තිබ්බේ ඊඩියට් ගහලා ආවා ඈ මොකද මොකද? ඊට ගාන ඊඩියට් ගහලා මම නැවිගේෂන් එකට යනකොට ඊඩියට් ගහලා මෙහෙට ආවා අහන්නකෝ මං ට්‍රෑෂ් ටාස්ක් එක කරා ස්ටෝරේජ් එකට ගිහිල්ලා ස්ටෝරේජ් ට්‍රෑෂ් ටාස්ක් එක කරලා ඉවරලා මං දැන් ස්ටෝරේජ් එක උඩින් යන්න ඉන්නේ ඒ shift එක ස්කිප් කරන්න හරිද ගාන ඉතියට මට ගහන්න එපා මෝඩට කන්න ස්කිප් කරන්න ඊට ගාන ඉතියට ගාන. ස්කිප් එක ඔයාලා කැමැත්තක් කරන්න මම දුටුව දේ තමයි කිව්වේ අරු දුටුව දෙක කිව්වා ඊට ගහන්න. ඒකෙන් තමයි ඉතින් ඔයාලා දැක්කම කියන්න බෑනේ ෂේ shift මට ගැහුවේ නෑ බා ඉතින් ඒක උඩ දාන්න දැන් DG නේ DG නේ අඩෝ ජීජී බා ජීජී තව එක්කෙනෙක් සස් තියනවා යා පස්සේ මේ වේට් වෙනවා වැඩි ඈ මට එන්නෙම නෑ බං. ඔයි රෝල් ඇහුවේ ඊළඟ සස් එක හරියන්න ඕනේ වගේ මං හිතන එක නා ඔයාලත් හිතලා කිව්වා මට කවි පොත් ඔය යා තමයි වෙන්න ඕන ඔබ නිදන්න වෙන්සත බිලා සයන්ටිස්ට් අවධානයෙන් පසුවන්න ඔව් ඈ. සයන්ටිස්ට් කවුද? මේ ලයිට් නැති එක චමත් බා ඒ ලයිට් හදන්නකෝ. හරියට හරිනේ. හරියට හරි. මට සීන් එක තේරුණා. අතන මේ අප එන්ජින් එකේ ඩෝස් ලොක් කරලා තිබ්බේ මම දැක්කා CJ වෙන්ටලා එනවා වගේ. ඒ නෑ මම වහුණා පොටට ඊට පස්සේ CJ මගේ පස්සෙන් පැනනවා වගේ මට ගාන රියැක්ට් එක ගාවේ විමුවල් එකේ හම්බුණා. ඒකල මම එතනින් පැනගත්තා කැපිටල් එකට රිපෝට් කරද්දි සබටේජ් වුණා. ඊට පස්සේ මම රිපෝට් කරා මට CJ සස් මන් ඩිටෙක්ටිව් DG ඉලෙක්ට්‍රික් එකේ හිටියා මං එද්දි ලයිට් එක හදාද මම ලයිට් එක පොඩ්ඩක් ඉන්නකෝ රියැක්ට් එකේ වැඩේ CJ මොකද්ද? ඔයා ඩිටෙක්ටිව්ද? මන් ඩිටෙක්ටිව්
මේ පොඩා මෙතන කවුරු ඩිටෙක්ටිව් මේ අර මල්කද කවුදාන් එයා කොහෙද හිටියේ කොහොමද මග මම ඉතින් එතන කාඩ් එකක් ප්‍රදාන කරලා මම අර කාඩ් එක පේමන්ට් කරන්න ඒක ඉඳලා සස් නැද්ද කවුරුත් සස් තියනවද දන්නේ මට CJ සස් මම ස්කිප් කරා මට CJ සස් ආඩ CJ සස්සා ඔයාව මරන්න එන්නේ නැහැ නේ අපිට ඔච්චර සස්සයක් තියෙනවා කියලා උඩු මුලකාරෙන් නම් ඉතින් ඔයාව මරන්න මොකද්ද? යාකෝ හරි ඒ දෙන්නේ එකතන ඉඳන් ගහන්නේ කොහොමද බං උඩ එච්චර මොනවද නැහැ මරන්නේ මුන්දෙන පෙන්ඩ පෙන්න ගානවත් දන්න මට නෑ ෆ්ලාප්පත් බන් දොරවල් අහන්නේ අර බොඩිය තිබිලා තියෙන නැවිගේෂන් එකේ. නැවිගේෂන් එක. හරි මම පල්ලෙහා ගන්න. මන්න ආලා ඉන්නේ අම්මා. ඕක නාන්නේ අඩ්ඩා රියල්ලිම උගේ මන් දැක්කේ නැහැ කියලා යකෝ මම ඉන්නේ ඉලෙක්ට්‍රිකල් එකේ මොකක්ද රියල්ලිම ඇඩ්මින් එකේ යකෝ මම ඉලෙක්ට්‍රිකල් එකේ ඉන්නේ මගේ ඉස්සරහ ගෙව්වේ හරි පොඩ ඉන්නකෝ ගොඩක් රියල්ලිම ගොඩක් කට්ටිය හිටියද මයිප කිල්ලන්නේ ඔයි මම ඉන්නේ ඉලෙක්ට්‍රිකල් එකේ නෑ වයිපර් කිල්ල ගන්න නෙමෙයි කී- වයිපර් කිල්ල හේතුව කී දෙනෙක් රියල් විනෝ කියන්නේ හේතුව කී දෙනෙක් හිටියද මගේ ඉස්සර ගෙව්වේකෝ මම අපිට දෙන්න අතර මේ ඕටෝ එක හදා දෙද්දි මං හැදුවේ නෑ මම නිකන් බලන් හිටියේ මොකද එන්නේ කියලා මූ ගැහුවා අරුට යකෝ හරි රියලිම මොනවද කියන්නේ අහපන් මම ඉන්නේ ඉලෙක්ට්‍රිකල් එකේ උඹ හිතනවාද ඔච්චර දෙන්නෙක් මැද්ද ගහන්න තරම් මම මෝඩයෙක් කියලා අකෝ කතා කරන්නේ කියලා ගන්න තමයි මේක අඩෝ ඒ මයික් මියුට් කරන් හිටිය අයියෝ සි මේ යකෝ ඔච්චර දෙන්නෙක් ඉස්සර ගහන්න තරම් මම මෝඩයෙක් කියලා හිතුවද ටේප් ෂිෆ්ට් තියෙනවා ආයි කියන්න දෙයක් නැහැ ඉතින් ඔක්කොම වෝට් කරලා ඉවරයි අඩෝ මයික් මියුට් කරන් හිටිය හරි යෝ කතා කරලා කියන්නේ බොරුවක් ඇත්තට මයික් කියන්න වෙරුණානේ ඇත්තට මයික් මියුට් කරන් හිටිය ගේම් ඕවර් අයියෝ අතර ඉස්සරහා ගැහුවේ සාධ්‍යයක් අද වෙඩියේ මං සාධ්‍යයක් අද වෙඩියේ මං ඇතුළට එනකොට මම දැක්කා විමුක්ති ගහන අරු ඉතින් කියලා ඉවරනේ මං ඉතින් කියන්න කියන කනෙක්ෂන් ගියා ඇතුළට ආව විතරයි කනෙක්ෂන් ගියා බා කාලේ නං ඇත්තටම කනෙක්ෂන් කියන තේ මං හිතුවේ නෑ ඒතර මං දැක්කේ නෑ කවුරු හරි කාලේ නං ටින්ගල් යන්න එපා ඉතින් Wi-Fi එක පුක දෙනවා විනාඩි 5 ඒකෙක් නෑනේ ටක් කළා ඔරේ විනාඩි 5 කාලේ දෙන්නේ නැහැ එපා හරි ටක් කළා ඔරේ හරි දාපන් හරිද අවුදේ කුලප්පු කාරයා කියා අපේ මල්ලි බං හරි 10ක් ඉන්නවනේ බා මම කලිනුත් දාලා ගියා ඔබ දැන් ආයේ ඔබට ඉම්පෝස්ට් වෙන්නේ නැහැ කියලා යන්න හැදුවොත් එහෙමත් උට ගහනවා ඈ කවුද චමත්ද ඒක යෝඩියට අපරාධ බං අයියෝ ෂේ ඔව් ඔව් ඒ මම පැන්තම් ගෙන් හැදුවා බැරි වුණා බං එක එබුන්නේ නැහැ මට මං සේව් ෂිෆ්ට් ආ මේ ටැන්තම් වෙන එක වෙලා යනවා බා වෙන්න ඒක හරියන්නේ නැහැ හරිනේ කට්ටිය ආවනේ යාපන් දාපන් මං ආයේ කවුරුත් නැහැ මම නල්ලා ලෝකම් තාත් නෑ ආන් ගියා හරි 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 මල්ගෙන් අරුගේ යාළුවා අරුගේ යාළුවා ඕකත් යනවා කියන්නේ නෑ මල්ක මම කිය දෙවරන්දේ යාළුවා දෙවරන්දේ කියන්නේ ඕකත් යනවාද ඇයි උ ඩිස්කෝඩ් නැද්ද උන් දෙන්න එක ළඟ ඉඳන් ගියා තාරන් අනේ බං අයියෝ අනේ මල්ලි හැම්බලේ බොරුවට කෑ ගහන්න බෑ මට බයිනවා බොරුවට එන්නේ නැහැ කිය එක බොරුවට කෑ ගහන්න එපා ආවේ නැත්තම් කටිපියා ඉන්න කොල්ලයක්වත් අඩු පින්නේ නෑ ඔකෝ අපර එන්නෙත් නැහනේ කටිපියා ඉන්න ආවේ නැත්තම් ඔයාලින්නේ ෂුවර් ආවේ නැත්තම් කටිපියා ඉන්න බොරු ඩැමේජ් එක කෑ ගහන්න එපා අයියෝ බං කිය කෑ ගහන්න එපා ඇයි වට තරහ යනවද අඩි මන්නම් කියන්නේ ඔවා ගහලා විසඳන්න ඕන ප්‍රශ්න ඔව් ළඟ හිටියා නම් ගේනවා
තමත් විදු මොනවද ඉදු කරන්නේ හැදුවා අඩි අයත් ඒ මන් දැන් හතරනේ උඩට ගියේ අපි දෙන්නම එකට හදන්න ඇති ඒකයි මාත් ඇදුවා නුඹත් එක්ක yo what's up බඩි ඒ වයිප පාර බොඩිය තියලා තිබ්බේ අන්තිම කට්ටියට රිපෝට් කියන එක පෙවුනා මං ඇපුවේ ගැහුවා ඉන්න රියැක්ට් එකේ කොයි හරිද රියැක්ට් එකේ අර රියැක්ට් එකේ දොරට එන තැනම බොඩිය වයිප් පාර දියවලා තිබ්බේ අර අන්තිම කට්ට තිබ්බේ තවුගන් ඔව් අතන්ට ආවේ නැත්තේ කවුද ආවේ නැත්තේ එතෙන් මං දැක්ක ටව් ගන්න දැක්කා රියල් ලිමු දැක්කා ඉමු පස්සේ ආවේ තව කවුද ඉතන පස්සේ ආවේ ඒකෝ එච්චරලා බොඩියක් තියෙන්න දෙයක් නැහැ ඔබ හිතුවද අපිට පිස්සුද විදුසේ මන්න හිටියේ වෙපන් එකේ ඉඳන් නැවිගේෂන් එකට එන ගමන් දැක්ක මම මේ පැත්තේ මේ නැවිගේෂන් එකේ ඉඳන් එනවා මම ලයිව් එක දැක්ක නැවිගේෂන් එකේ පොඩ්ඩක් එන්න මට කිවාව සස්සේ කිල්ලකට කිවාව සෝල් සස් සස් උනාට බෑනේ ගහන්න දිනෙල් හරි ගහන්න සස් කියලා සස් ඔයා දිනෙල් කොයිදන් දාවේ මේ රියැක්ට් එකට රියැක්ට් එකට මං යටේ දන් උත්තේ ගියා මං ඉලෙක්ට්‍රිකල් ලයිට් එක විදු කන්නගේ ලයිට් හදුවේ නැහැ කියලා මං එහෙම හදලා සිකියුරිටි එකේ ඩෝස් වහලා තිබ්බේ මම රියැක්ට් එකට ගියා උතනින් රියැක්ට් එකට යද්දි බොඩිය අර රිපෝටින් එක පෙන්න මං ගැහුවටක් ගාලා කවුද දැන් සස් සිවානේ මට සිවාව සස් කියලා කිව්වේ නඩු සස් ඒ හරිද ලයිට් එක හදපන් තමයි යාළුවනේ ඒක මගේ අතින් සිද්ධ වුණේ පළවෙනි පාර you idiot ඉතින් හැදී ඒ තමත් කතාවක් කරන්නේ නේ තමත් මෙරුණා මේ හැබැයි ඌ මරපේ කොහොඳ එයා නැත්තම් කයිය ගහන වැඩි කවි වරේ මාත් එක්ක යන්නකෝ එහෙම එකලාගේ යන්න එපා හරිනේ ගොඩයින් you idiot මොකද්ද රෝල් එක you idiot මොකද්ද රෝල් එක මං නිකන් ක්‍රූමේට් ඇයි එතකොට වෙන්ටුනේ නේ කොහෙද බොඩි ගන්න ඉස්සෙල්ලා you idiot එක මෙඩ් බේදා වෙන්ටුනා you idiot මෙඩ් බේදා වෙන්ටුනා මං ඉන්ජිනියර් මං බලන් හිටියේ විදුල්ගෙට ගෙහුවා වෙන්ටුනා අහන්න ඉන්ජිනියර්ස් ලයින් ආද ෆීල්ඩ් එකේ අහන්න දත්තරනේ මේ මං ඇත්තයි කිව්වේ මම ෆීල්ඩ් එකේ ප්‍රයිම් ෂීල්ඩ් එක කරගෙන හිටියේ ඉන්ජිනියර්ස් ලයින් ආද කවුද ඉන්ජිනියර් අව් මං ඉන්ජිනියර් කවි ඉන්ජිනියර් දැක්කා දිනෙල් ඉන්ජිනියර් මේ ස්කිප් කරන්න මම ෂීල්ඩ් එක හිටියේ මාට සුවර්නේ මං උත්තම යුනිට් එක ගුවා වෙන්න you did ඒ කොහෙද බං ඔය shift ගැහුවේ වෙන්න පුළුවන් මං ඉලෙක්ට්‍රිකල් ලයින් එකේ කොහෙද සිවා කරන්න යකෝ මම නලින්ද මම විමු එක හිටියේ මම රියල් විමු එක හරි හරි හිටියේ මම දැක්කා ආන්නකෝ ඔව් ඔයා කලින් කිල් එකේද කොහෙද හිටියා කිල් ඔය එක කිල්ල එකේද රිපෝට් කරද්දි මායි ලයිව් මීට් උනද මීට් වෙනවා පහ වෙනවත් එක්කම තමයි මම නෙවිගේෂන් එකට යනින් ගම ඔව් නම කවර පල්ලෙන් මම යට හදනවා 10 මේ නෝවන් නෝසි ජෙට්ටද බං අරු ගියාද නෑ ජෙක් මොකද උනේ බං no one does ඔව් ඒ මොකද උනේ ඒ ගහපන් ඒ මොකද උනේ නෑ නෑ ගහපන් ඒ අයියෝ ඒ you idiot ඒ මොකද්ද බං ඒ උනේ මේ අරු වෙන්ටුනා මම ටාස්ක් එක කරද්දී අරු උඩට මතුණා මම ටාස්ක් එක කරන්න ගියා මෙඩ් බේ ඔයාලා කිව්වනේ මම දැක්කා කියලා මම සුද්ධ කරා මං ඇඩ්මින් එක වෙන්ට් එක ගන්න තිබ්බේ මේ වෙන්ට් එක සුද්ධ කරද්දී අරු මතුවෙනවා බං එනෝ ආඩ ගියේ චමට්ටද නෑ නෑ